ආයිබෝවන් තෙරුවන් සරණයි මැද පෙරදිග සේවයකට මගේ ආදරණීය සහෝදර සහෝදරයන්ට පොන්චු වදනක් දෙන්න තියෙනවා. ඉතින් පිළිගන්න අයට පිළිගන්න පුළුවන්. ඒ වගේම හැමදාමත් මට බනින පිරිසක් ඉන්නවා. ඒ අයට බනින්නත් පුළුවන්. ඉතින් මේක සත්‍ය කතාවක් සමාජ මාධ්‍ය තුල මම දකිනවා. වසර 11ක් සේවය කරපු අපේ රටේ සහෝදරියක් ඒ නිවසේ අය ඒ නිවසෙන් අයින් කරනවා කියලා. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි අලුතෙන් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඒ ගෙදරට වැඩ කරන්න. ඉතින් මම මේ කියන දේ මම මේ ඔබට ලබා දෙන අවදන තමයි අලුතෙන් කෙනෙක් ආවහම විශේෂයෙන්ම අපේ ලංකාවේ ගොඩක් අයට වෙනස්කම් වෙන්නේ අපි අතරමයි. ඉතින් අලුත් කෙනෙක් ආවම ආදරෙන් සලකන්න. ඒ වගේම අනුකම්පා කරන්න. මොකද ඒගොල්ලෝ අලුත්. ඒ වගේම හැමදේම හොඳින් කියලා දෙන්න පිරිසුදුව පිළිවෙලට. ඉතින් ඒ දේවල් ඒ විදිහට කරාට කමක් නැහැ. හැබැයි කවදාවත් ඔයා ඒ ගෙදර වැරද්දක් කරනවා නම් ඒ වැරදි දේවල් එයාට පෙන්වන්න යන්න එපා. ඒ වගේම ඒ ගෙදර අයට බනිනවා නම් ඒ ගෙදර අයගේ වැරදි ඔයා හැමතැනම කියනවා නම් ඒ දේවල් ඒ අලුත් කෙනාට කවදාවත් කියන්න යන්න එපා. හැබැයි ඒ විදිහට කියලා ඔයාටම තමයි පසුතැවෙන්න වෙන්නේ. මොකද දවසක අපි ඒ දේවල් කිව්වොත් අලුත් කෙනා වුණත් බලන්නේ එතන ඉදිරියට එන්න මිසක් පරණ කෙනා පාගලා හරි පරණ කෙනාට යහපතක් කරන්න නෙවෙයි, හැමෝම නෙවෙයි. ඉතින් හරි කල්පනාවෙන් වැඩ කරන්න. ඒ විදිහට තමන්ගේ ගෙදර වැරදි කියන්න ගියොත් තමන් වැරදි දෙයක් කරොත් ඒ ගෙදර අලුත් කෙනා ඉස්සරහ අනිවාර්යයෙන්ම 180ක් වරදිනවාමයි. ඒ නිසා ඒ වගේ වැරදි කරන්න එපා. මේක සමාජ මාධ්‍ය තුල මම දකින්නේ සත්‍ය කතාවක්. ඉතින් කවදාවත් ඒ වගේ වැරදි කරන්න යන්න එපා. ආදරෙන් හැමදේම කියලා දෙන්න. නමුත් කවදාවත් ඒ නිවසේ තමන්ගේ මැඩම්ගේ සර්ගේ තමන්ගේ දරුවන්ගේ වැරදි කියන්න යන්න එපා. ඉතින් ඔයාලා හැමෝටම මේක ලොකු අවදනක් ආදර්ශයක් වෙයි කියලා හිතනවා. ඉතින් බනින්න කැමති අයට බනින්න පුළුවන්, පිළිගන්න අයට පිළිගන්න පුළුවන්. හැමෝටම තෙරුවන් සරණයි.